ජීවිතේ මතක පළවෙනි කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එක මොකක්ද? රයිට් නේ? මොකක්ද ඇත්ත? දැන් එක එක කියනවා. ඒත් නමුත් බහුතර ඉන්න එකක් තියෙනවා. ඔන්ලයින් නම් මොකද්ද ජීවිතේ මතක පළවෙනි කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එක? ඒ කියන්නේ අර විද්‍යාත්මක පරීක්ෂණ කොටක් දැකලා ඇති පොඩි කාලේ මම කියන්නේ අර කෙමිස්ට්‍රි කියන එක එන්න නැත්තම් ප්‍රතික්‍රියාවක් වෙනවා කියන එක ඒ ෆීලිං එක ඇඟට යන්න දැකපු පළවෙනි ප්‍රැක්ටිකල් එක මම. ගොඩක් අයගේ සෝඩියම් කැලලක් වතුරට දාන එක. එන්නේ ගොඩක් අයගේ සෝඩියම් කැලල නෙවෙයි බහුතරයක් අයගේ මේ පරීක්ෂණේ තමයි සෝඩියම් කැලලක් වතුරට දාන එක තමයි ජීවිතේ දැකලා තියෙන පළවෙනි නිකන් අර විද්‍යාව නිකන් ප්‍රතික්‍රියාවක් තියෙනවා මේකේ වගේ කියන ෆීලිං එක මුලින්ම ඔළුවට ගියපු පරීක්ෂණේ. මටත් මතකයි 7 වසර විතර මං 7 හරි 8 හරි ඔය අවුරුදු දෙකකින් එක තමයි ඕක මුලින්ම දැක්කේ. ඒක මරුනේ එතකොට අර කට්ටියම වට වෙලා ඉන්නවා සෝඩියම් කෑල්ල තියෙනවා. මේ සෝඩියම් කෑල්ල කපන්නේ ඒ කපන කොටස ඉඳන්ම දැකලා තියෙනවා නා සමහරක් වෙලාවට පොඩි සෝඩියම් කෑල්ලක් අරන් එනවා එකපාරම ලැබ් එකෙන්. ලැබ් එකේ නම් කරන්නේ එතන එහෙම තියෙනවා. සමහර වෙලාවට ලොකු සෝඩියම් කුට්ටියෙන් පොඩි කෑල්ලක් කපලා ගන්නවා. ඒ කපන්නේ පිහියෙන්. ඒ කියන්නේ දැන් අපිට දැන් යකඩ කෑල්ලක් පිහියෙන් කපන්න බෑනේ. හැබැයි සෝඩියම් කෑල්ලක් නිකන් අර බටර් කපනවා වගේ ෆීලිං එකක් තමයි සෝඩියම් කෑල්ලක් කපනකොට එන්නේ. අරගෙන පොඩි කෑල්ලක් අරගෙන අතින් ගන්න අර මොකක් හරි අඬුවකින් අල්ලලා ඒක දානකොට කියනවා දැන් මේක දාද්දි මේක වේගෙන් ප්‍රතික්‍රියා කරනවා ඈත් වෙලා ඉන්න කියලා මේ පොඩි කෑල්ලක් ඉන්න හොඳයි ටික ලොකු කෑල්ලක් එහෙම දැම්මොත් මේවා ගිනි ගන්න පුපුරන්නවත් ඉර තියෙනවා. එහෙම නිකන් හෙන එකක් කියනවා ළමයින්ට ෆුල් ආතල් ගිනි ගන්නවලු පුපුරනවලු ඔහින කැමතිනි පුපුරනවා වගේ දේවල් වල 7 වසරේ 8 වසරේ වුණ දානවා දැම්මහම පේනවා අර සෝඩියම් කෑල්ල වතුර එකේ එක තැනක ඉන්නෙත් නැහැ. සමහරක් වෙලාවට නිකන් පොඩි සූ කියලා සද්දෙකුත් එනවා. අර සූ හඬක් නගමින් ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ ඒකට. අර සූ ගාලා සද්දෙකුත් එක ඒක එහෙ මෙහෙ යනවා. වතුර එක උඩ එහෙ මෙහෙ යනවා. යන ගමන් පොඩි නිකන් ගින්දරක් වගේ ලොකු කැල්ලක් දැම්මොත් ඇත්තටම නිකන් පොඩි ගිනි පුළඟුවක් වගේ එනවා. සමහරක් වෙලාවට බිත්තිය ඇලෙනවා ඒක. එතකොට එහෙ මෙහෙ යන එක නතර වෙලා බිත්තිය ඇලිලා ඊතරම ගිනි අරන් ඉවරනවා වගේ එකක් එහෙමත් වෙනවා. ඒක තමයි කතාව. දැන් සමහරක් ගුරුවරු උතනින් නවතින්නේ නැහැ. ටිකක් තව කෙමිස්ට්‍රි දන්න ඒ මට්ටමේ ගුරුවරු කියන දැන් මේ සෝඩියම් තව තියෙනවා පොටෑසියම් කියලා එහෙම තියෙනවා ඔයිටත් වඩා වේගෙන් ප්‍රතික්‍රියා කරන ඒවා. ඒව දැම්මොත් එහෙම පුපුරන්න උනක් පුළුවන් කොහොම කියන්නේ. ඔය ටික ඇහුවාම අර ගොඩාක් වෙලාවට ඔය 7 වසරේ 8 වසරේ ළමයාගේ ඔළුවට එනවා මොකද්ද? මම ලොකු වෙලා ලොකු සෝඩියම් කෑල්ලක් අරගෙන ලොකු ගඟකට හරි පොකුණකට හරි දාලා ඒක පුපුරනවා බලනවා. ඒ එහෙම එක්කුත් එනවා. හරි. ඔය ටික ගොඩක් මිනිස්සු ගොඩක් ළමයි පහු කරන එකම සීන් ටිකක්. ඒක ඒ ටික හිතෙනවා ගොඩක් අයට.